අයිබෝන් කියලා මම පිළිගන්න අපේ channel එක අපිට කතා කරන්නේ 2020 O level paper එක පළවෙනි ගාන ඒ කොටසේ. මේ ප්‍රශ්නේ කියන්නේ අමල් 112ක වාර්ෂික සුළු පොලියකින් බැංකුවකින් රුපියල් 50000ක් වර්ෂ දෙකක් සඳහා ණයට ගනී. අමල් අවුරුද්දකට 112ක වාර්ෂික පොලියකට රුපියල් 50000ක් ණයට ගන්නවලු. රෝම ඉලක්කම් ප්‍රශ්න එකෙන් අහන්නේ එම වර්ෂ දෙක සඳහා ගෙවිය යුතු මුළු පොලිය විතරයි. අවුරුද්දකට පොලිය 112යිනේ. එතකොට අවුරුද්ද පොලිය මුදල ගන්න 112 වැඩි කරනවා 50000යි. අවුරුදු දෙකකට අනින්ද අපි එක දෙකෙන් වැඩි කරනවා. රෝම ඉලක්කම් එක ප්‍රශ්නෙට අපිට උත්තර එනවා රුපියල් 12000යි කියලා. රෝම ඉලක්කම් දෙක ප්‍රශ්නෙන් කියන්නේ අමල් ඔහු ලබාගත් ණය මුදල 115ක වාර්ෂික වැල් පොලියකින් ගෙවන ස්ථාවර තැන්පතු ගිණුමකට අවුරුදු දෙකක් සඳහා තැන්පත් කරන්න. දෙවන වර්ෂයේ ආරම්භයේ මෙම ගිණුමේ ඇති මුදල සොයන්න. 115ක වාර්ෂික වැල් පොලිය ගැන දාන්නේ වසර දෙකකින් දාන්න අපෙන් කියන්නේ දෙවන වර්ෂයේ ආරම්භයේ තමයි මේ ගිණුමේ ඇති මුදල හොයන්න කියන්නේ. ඒ කියන්නේ වර්ෂයේ අවසානයේ වැල් පොලියක් આવන්නේ. ඒ කියන්නේ මේ එක අවුරුද්දේ තමයි වැල් පොලිය හොයන්න කියන්නේ. බැංකුවේ 100ක් තැන්පත් කරොත් ඒක අවුරුද්දට එන 115 කියන්නේ 115ක මුදලක් හම්බෙනවා. අමල් තැන්පත් කරන්නේ රුපියල් 50. එතකොට දෙවන වර්ෂයේ ඉන්නේ රුපියල් 57500ක ගාණක්. තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ වසර දෙක අවසානයේ වූ ස්ථාවර තැන්පත් ගිණුමේ ඇති මුදල ලබාගෙන බැංකුවේ ණය මුදල හා පොලිය ගෙවා නිදහස් වෙනවලු. වසර දෙක අවසානයේ කියන්නේ අපි පළවෙනි වසර දෙක ආරම්භයේ ඉන්නේ 57500. ඒ කියන්නේ වසර දෙක අවසානයේ තව පොලියක් එක්කව වෙනවා. 115ක කියන්නේ යාස රුපියල් 100ක් තැන්පත් කරොත් වසරේ අවසානයේ 115ක් හම්බ වෙනවා. එතකොට පළවෙනි අවුරුද්ද පටන් ගන්න තියෙන රුපියල් 57500ක. එතකොට අපි 115 වැඩි කරනවා 57500ෙන්. 115 57500 වැඩි කරනවා වසර දෙක අවසානයේ මුළු මුදල එනවා 66125 කියන රුපියල්. එතකොට මේ තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ මෙයා සල්ලි කොකොම දිලා නිදහස් වෙනවනේ. එතකොට රුපියල් 4000කට වැඩි මුදල ඉතිරි වෙන බව අපිට පෙන්නන්නලු. එතකොට ණය වෙච්ච මුදල පොලිය එන 50000 ණය වෙලා තියෙනවා. පොලියකට 12000 ගාලා තියෙනවා 62000ක් තියෙනවා. අපි මේ ප්‍රශ්නේ කියන්නේ ඔයගොල්ලෝගේ දැන් තියෙන මුදල රුපියල් 4000කට වඩා වැඩි මුදලක් ගැන කියලා පෙන්නන්නලු. මුළු මුදල 66125යි ණය වෙලා තියෙන රුපියල් 62000ක්. එතකොට මේ දෙකේ වෙනස වෙනවා අපිට රුපියල් 4125. එතකොට අපිට පැහැදිලි වෙනවා මේකේ රුපියල් 4000කට වඩා වැඩි මුදලක් ඉතිරි වෙලා තියෙනවා කියලා.